මට අද අමු කෙසෙල් ලැවරියක් හම්බ වුණා. මේක සීනි කෙසෙල් ලැවරියක්. ඉතින් මම මේකෙන් කෙසෙල් බයිට් එකක් හදන්න යන්නේ. මම වතුර ටිකක් අරගෙන ඒකට ලුණු කුඩු තේ හැන්දක් කහ කුඩු ටිකක් දාලා කලවම් කරලා පැත්තකින් තියා ගන්නවා. කෙසෙල් ගෙඩි ටික කපලා මේ වතුරකට දැම්මහම කහට පිපෙන එක වළක්ව ගන්න පුළුවන් අපිට. මේ විදිහට පොතු ටික සුද්ධ කර ගන්නවා කොළ පාට කැලි නැති වෙන්න. දැන් අපිට පුළුවන් උඩරිම පුංචිවට රවුම් කපා ගන්න මේ විදිහට. අපි මේ කපා ගන්න කෙසෙල් ටික මේ වගේ අර වතුර භාජනයට දානවා. ඔයාට ඕන නම් මේ වගේ හොදන්නේ නැතුව තෙල් එකට කෙලින්ම කෙසෙල් කපල එකතු කරන්න පුළුවන්. නමුත් එතකොට කෙසෙල් පෙති එකට ඇලෙනවා. මේ විදිහට කරාම කෙසෙල් ටික ලස්සනට ක්‍රිස්පියට බෙද ගන්න පුළුවන්. මම අද මේ කෙසෙල් බයිට් එක හදන්න පොල් තෙල් පොඩි ප්‍රමාණයක් භාවිතා කරන හින්දා මම මේ කෙසෙල් ටිකේ වතුර ටික ඉවත් කර ගන්නවා. මේ වගේ පත්තරයකට දාලා රෙදි කෑල්ලකින් පිහදානවා වතුර ටික. ඊට පස්සේ මේ වගේ ලොකු භාජනයකට දාලා අවුෙන් තියෙනවා තවදුරටත් තියෙන වතුර ටික ඉවත් වෙන්න. පැය භාගයකට විතර පස්සේ මේ වගේ හොඳට වතුර ටික ඉවත් වෙලා තියෙනවා. දැන් මම මේ කෝන් පිටි ටිකක් ඉහ ගන්නවා උඩින්. ඔයාට මේක අවශ්‍යම නැහැ. තියෙනවා නම් ඉහ ගන්න. එතකොට කෙසෙල් පෙති එකට ඇලෙන්නේ නැහැ. හොඳට ක්‍රිස්පියට බෙද ගන්න පුළුවන් අපිට. මේ බලන්නකො මම පොල් තෙල් බොහොම පොඩි ප්‍රමාණයක් ගත්තේ. මේ මුළු කෙසෙල් ටික ඔක්කොම බෙදගන්නේ ওই තෙල් ටිකෙන්. ඉතින් මේ විදිහට ගෑරුප්පුව පාවිච්චි කරන්න. එතකොට ඇලෙන්නේ නැහැ එකට. මේ වගේ දෙපැත්ත හොඳට බැදිලා රන්වන් පාට වෙනකොට තෙල් එකෙන් ඉවතට ගන්න. බැදගත්තට පස්සේ ලුණු කුඩු මිරිස් කුඩු එකතු කරලා මේ වගේ කලවම් කරන්න. ඒක වීඩියෝ වෙලා නැහැ. ඉතින් කෙසෙල් ලැවරියෙන් පොල් තෙල් පොඩ්ඩකින් මේ වගේ ලොකු බයිට් ප්‍රමාණයක් හදාගන්න පුළුවන් වුණා.